ඒක මෙහෙමයි. කෑවට ගෙදරින් ඉඳන් නේද වැඩ කරන්නේ. කෑවට පස්සේ බඩ ටිකක් බුරුල් වෙනවා. මොකද බඩේ තියෙන විස අයින් වෙනවා. ඒ නිසා මේ ලොකු දැල්ල ගන්න කල්කදුරු තිත්තයි මටත් එක බණී ඊට පස්සේ මොලේ. චූටි දැල්ල ගන්න ඕනේ. චූටි දැල්ල ගන්නේ. ඒක රතු ලූණු, සුදු ලූණු කරපිංච දාලා ටිකක් සුදට පොඩ්ඩක් වෙන හදා ගන්න. මේ එළියට පහලට යනවා නම් කන්න එපා බඩ බුරුල් වෙයි. හොඳේ. ඒ කියන්නේ ඇඟේ තියෙන විස අයින් වෙනවා. ඒක සාමාන්‍යයෙන් වේල් 3ක් ගන්න ඕනේ. වේල් 3යි. වේල් 3ක් දවස් 3න් 3ට. වේල් 3ක් ගන්න කියන උදේට කනවා, දවල්ට කනවා, රැයට කනවා. ඊට පස්සේ දවස් 3ක් කරලා ආපහු උදේට දවල්ට එහෙම ගන්න. කිතුල් ගහේ පොත්ත කිතුල් ගහේ පොත්ත පොල් සමග කොටා සතියට 3 වතාවක් පානය කරන්න. එතකොට ඒක එක දිගට ගන්න නැතුව දවස් 2ක් විතර ඇරලා දවසක් කරලා එහෙම 3 පාරක් ගන්න. අර මේ කිතුල් ගහේ උඩ තියෙනවනේ සුඹුල්ල. ඒක රහිනවා, සුද්ධ කරනවා. ඊට පස්සේ හම්බ වෙනකොට හොසු පාට හරි සුදු පාට හරි පොත්ත ඒක කපලා ගන්නවා. ඊනල චූටියට කපනවා. කපලා කොටනවා. වරන් ඇතුලේ යගෙන කිතුල් පිටි කැඳ බොන්නත් කියනවා. කිතුල් ගහේ අර දැන් මෙන්න මේ වගේ තියෙනවා නිකන් කටු කටු පොත්තක්. ඒක රහින්න ඕනේ. රැසර පස්සේ හම්බ වෙන පොත්ත රෝස පාට හරි සුදු පාට හරි තියෙනවා. මෝරපු විදියට. අන්න ඒක තමයි කපලා ගන්න. ඒක තමයි පොත්ත. අරක බොන්න බෑ. අරක නිකන් රොඩක් වගේනේ තියෙන්නේ. ඒක නෙමෙයි. ඇතුලේ තියෙන පොත්ත ගෙනලා චූටියට කපලා බොන්න. පැහැදිලිද? ඒ කැඳ එක සාමාන්‍යයෙන් අම්මලාට මේ හැමෝටම එහෙම ගැටලුවක් නැහැ. ඒක ඔයා විශේෂයෙන් බොන්න ඕනේ. අම්මා විශේෂයෙන් බොන්න ඕනේ. ඊළඟට අලු පුහුල් උණු පල්ලේ තම්බා ව්‍යංජනයේ සකස් කොට හැකි සෑම අවස්ථාවකදීම ආහාරයට ගන්න. දන්නව නේද උණු පල්ලේ තම්බනවා කියන්නේ? ඒකල ඔය හාල් බෙදලා, පොල් බෙදලා, අබ දාලා, අඹරලා අර වට්ටක් හදන්නේ. ආන් ඒ වගේ හදලා කන්න. කෑවට පස්සේ ඇඟවල වල තියෙන විස පිට දාන ක්‍රමවේද තියෙනවා. සමහරුන්ගේ බඩ බුරුලෙන් දැන් ඔය මුරුංග දළු බීම කෑවට පස්සේ එකපාරටම බඩේ ලියන්නේ. ඉතින් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ශක්තියක් නැතුන ඇඟේ තියෙන තෙලුත් එක විසත් එක ඇදලා යනවා. ඒ නිසා සමහරලාට රෑෂ් වලින් පිට දානවා. වමනෙන් පිට දානවා. টয়ලට් එකෙන් පිට දානවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් බය වෙන්න එපා. ඒ නිසා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය හෝමෝන අන්බැලන්ස් වෙන්නත් ඇඟේ තියෙන විස ඇති වෙන්නත් සහ නොයෙකුත් දෝෂාන්තකාරයන් ඇඟට ඇවිල්ලා තියෙනත් හේතු වෙලා තියෙන කයේ තියෙන දුර්වලතාවය. ඒ නිසා තමයි ඊළඟට ලියන්න වෙදහි නැටි කලුහි නැටි මඩතවාලු හාල් සහ කව්පි මුං ඇට කව්පි මුං